ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍ය ආසන්නව තිබුණු බැවින් ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක. එවිට දේව මාලිගාවේ ගව බැටළු හා පරවි වෙළෙන්දන්ද මුදල් මාරු කරන්නන්ද ගනුදෙනුවෙහි යෙදී හිඳුණු උන්වහන්සේ දැක ලනුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරලා දැමූ සේක. ඉන්පසු උන්වහන්සේ පරවි වෙළඳුන් අමතා මේවා අහකටගෙන යන්න. මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොලක් නොකරන්න. ඊ වදාළ සේක. ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි. ඊ ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය. එකල ජුදෙව්වරු ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නේද? ඊ ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් මේ දේව මාලිකාව කඩා දමන්න. තෙදිනකින් එය මම ගොඩනගන්නෙමි. ඊ වදාළ සේක. එවිට ජුදෙව්වරු කතා කොට මේ දේව මාලිගාව ගොඩ නගන්නට 46 වසක් ගතවිය. ඔබ එය තෙදිනකින් ගොඩ නගන්නෙහිද? ඊ ඇසූහ. එහෙත් උන්වහන්සේ කතා කිලේ තමන්ගේ ශරීරය නැමැති දේව මාලිගාව ගැනය. උන්වහන්සේ මරණින් නැගිටුවනු ලැබූ පසු ශ්‍රාවකයෝ උන්වහන්සේ මේ දේ කී බව සිහිකොට ශුද්ධ ලියවිල්ලද උන්වහන්සේගේ වචනයද විශ්වාස කළහ.